හෙලෝ ළමයි වෙල්කම් ටු ඩ්‍රීම් හැෂ් බේබි ප්‍රොඩක්ට්ස්. ඉතින් බලමුකෝ අපි අද කරන්න යන්නේ මොකද්ද කියලා. ඉතින් අද අපි හදන්න යන්නේ බේබි නෙස්ට් එකක් චූටි දූ පැටියෙකුට. ඉතින් බලමුකෝ අපි ඒක කොහොමද කරන්න කියලා. මම මේ ෆැබ්‍රික් දෙකෙන් තමයි බේබි නෙස්ට් එක හදන්නේ. මොකද ඔයාලා දන්නවා මගේ ඩ්‍රීම් හාෂ් බේබි ප්‍රොඩක්ට්ස් කියන්නේ මගේ මේන් බිස්නස් එක. ඉතින් මම ඒකේ ආසම නිෂ්පාදනයක් තමයි බේබි නෙස්ට් එක කියන්නේ. ඉතින් මම අද බේබි නෙස්ට් එකක් තමයි හදන්න යන්නේ. මම මෙන්න මේ විදිහට ඉස්සෙල්ලම මගේ රෙදි කොටස ෆ්ලෝරල් රෙදි කොටස එකයි ප්‍රින්ටඩ් රෙදි කොටස මේ විදිහට දෙකට නවාගෙන මම බ්ලොක් එක තියලා ඉස්සෙල්ලම හදන්නේ රෙදි කොටස් දෙක කපා ගන්න. මම මේ ෆුල් කොටන් මැටීරියල් වලින් තමයි මේ රෙදි අරගෙන තියෙන්නේ. තනි පාට රෙදි නම් ලේස් කොටන් මැටීරියල්. ප්‍රින්ටඩ් එක නම් මම ෆුල් කොටන් මැටීරියල් වලින් තමයි අරන් තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම මගේ බේබි නෙස්ට් එකේ බ්ලොක් එක තියලා මම රෙදි කොටස් කපා ගන්නවා. දැක්කනේ ඔයාලා හරිම සිම්පල් ක්‍රම මම පාවිච්චි කරන්නේ. මම වීදුරු බෝතල් දෙකකට හොඳට සෝදලා අරගෙන වතුර පුරවලා තමයි රෙදි උඩ තියාගෙන රෙදි කපා ගන්න. ඉතින් අපි චුටි චුටි දේවල් තමයි අනුගමනය කරන්න ඕනනේ ලොකු ලොකු දේවල් වලට යන්න කලින්. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ බේබි නෙස්ට් එකේ ප්‍රින්ටඩ් කොටස කපා ගත්තා. දැන් මම ඒ ප්‍රින්ටඩ් රෙදි කොටස තියලා තනි පාට රෙදි කොටස කපා ගන්නවා. මේ ලේස් කොටන් මැටීරියල් වලින් 45 පල්ලෙන් ගනිපු රෙදි තමයි ප්ලේන් කලර් එකෙන් තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට ඒ තනි පාට රෙදි කොටස උඩ අපි ප්‍රින්ටඩ් රෙදි කොටස තියලා මේ විදිහට බ්ලොක් එක කපා ගන්නවා. මම මේක ස්පීඩ් දාලා තියෙන්නේ ගොඩාක් දිගයි මේ වීඩියෝ එක. මොකද සම්පූර්ණම මහාන වීඩියෝ එක තියෙන හින්දා ඒ නිසා තමයි මම චුට්ටක් ස්පීඩ් වැඩි කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට තමයි කොටස් දෙක කපගත්තට පස්සේ මට කියන්න බැරි වුණානේ මම මේකට ලස්සන සමනල් හාෆ් සමනල් ඒ කියන්නේ භාග සමනල් රැණක් ඇප්ලික් කරන්න හිතුවා. ඒකට ඇප්ලික්ම කියන්න බෑ. මොකද මම මේ රෙදි කොටස මේක කරන හින්දා එම්බ්‍රොයිඩර් කරන්න හිතුවා. මගේ පෝටබල් මැෂින් එකෙන් තමයි මම එම්බ්‍රොයිඩර් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ වෝල් ස්ටිකර් හදන මගේ බ්ලොක් තියෙනවා චූටි. ඒ වගේ මම මේ විදිහට තනි පාට රෙදි කොටසේ මේ විදිහට මට කැමති විදිහට මම මේ විදිහට ඇඳ ගන්නවා. ඒ කියන්නේ මම මේක මෙතන වෙන්න ඕන මේක මෙතන එන්න ඕන කියන හරියට හිතලා එහෙම කරනවා නෙවෙයි. නමුත් මට හිතුණා මේ විදිහට සමනලයාගේ භාගයක් ලොකු භාගයක් ඇඳලා ඒ භාගෙන් චූටි සමනල් පටව ගැලවිලා යන විදිහට ඉහළට මේ විදිහට අඳින්න ඕනි කියලා. ඉතින් මම මේ විදිහට ඇඳගත්තා. මේක එන්නේ නෙස්ට් එකේ මෙට්‍රස් එක කොටසට. ඉතින් මම මෙන්න මේ විදිහට පෝටබල් මැෂින් එක මගේ ටේබල් එක උඩ සෙට් කරගෙන දැන් මහන්න තමයි හදන්නේ. මම මේක මහන්නේ නූල් පාට නූල් වලින්. ඒ කියන්නේ කොටන් නූල් මේවා අමුතුවෙන් එම්බ්‍රොයිඩරි නූල් එහෙම නෙවෙයි. අපි සාමාන්‍ය ජුකි මැෂින් එකේ මහන මේ අපි නෝමල් කොටන් නූල් වලින් මහන්නේ. ඉතින් මම පාට එක සමනල් භාගයකට එක පාට බැගින් එහෙම ලස්සන කලර්ස් ටිකක් තෝරගෙන තමයි මහන්න යන්නේ. ඉතින් මම දැන් මේ නූල් ඔතා ගන්නවා බොබින් ටිකත් රෙඩි කරගෙන අපි බලමු එහෙනම් කොහොමද මහන්නේ කියලා. ඉස්සෙල්ලාම මම ලොකු සමනලයා රෝස පාටින් තද රෝස පාටින් මහගත්තා. ඊට පස්සේ අනිත් ඒවා දම් පාට, කොළ පාට, කහ පාට, මිරුන් කලර් ඒ වගේ පාට වලින් අනිත් චූටි සමනල් ටික මහගත්තා. බලන්නකො කොහොමද කියලා. ඒක හරිම ලස්සනයි. ඇත්තටම අපි ලොකු දේවල් හිතන්නේ නැතුව කරන සිම්පල් දේවල් හරිම ලස්සනට එනවා අවසානයේ. ඉතින් ඇත්තටම කැමැත්තයි ආසාවයි විතරයි තියෙන්න ඕනේ නේද? චූටි බබාලට කරන දේවල් මේ බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේකට මෙට්‍රස් එක ආවම තවත් ලස්සනයි. දැන් අපි නෙස්ට් එකේ ඉතුරු වැඩ ටික කරගමු. දැන් මම මේ හදන්නේ නෙස්ට් එකේ ෆ්‍රිල් එක හදාගන්න. ඉස්සෙල්ලා මම අඟල් 3ක මහත දිග රෙදි පටියක් අරගෙන රෙදි පටි මම ජොයින් කරලා තියෙන්නේ. ජොයින් කරලා ඕවර්ලොක් කරගෙන ඊට පස්සේ එක පැත්තක් එක වාටියක් ඕවර්ලොක් කරගෙන මේ පැත්තෙන් මම මේ විදිහට ඕවර්ලොක් එක විතරක් නවලා වාටිය මහගෙන යනවා. සම්පූර්ණම වාටිය මහගෙන යනවා. ජොයින් පවා ඕවර්ලොක් කරලා ගන්න පුළුවන් නම් හොඳයි. අපි රෙදි පටි ජොයින් කරනවා නම් මොකද මේ ෆ්‍රිල් එක පේන හින්දා.
කියන්නේ ෆ්‍රිල් එකේ ඉදිරිපස පිටුපස දෙකම නෙස්ට් එක ගැට ගැහුවට පස්සේ පේන හින්දා. ඉතින් මෙන්න මේ විදිහට වාටිය මහ ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට එක අනිත් පැත්තෙන් ෆ්‍රිල් කරගෙන යනවා. සම්පූර්ණම රෙදි කොටස ෆ්‍රිල් කරගන්න. මොකද මේක නෙස්ට් එකේ වටේටම මහන්න ඕනනේ. ඉතින් මේ විදිහට හරිම ලේසියෙන් ෆ්‍රිල් එක හදා ගන්න ඕනේ. ළඟ මේ විදිහට රැලි තිබ්බහම ගොඩාක් ලස්සනයි. අර දුරින් වගේ රැලි තිබ්බහම චුට්ටක් ඒක අර පෙනුම මදිනේ. ඔයාලට මෙතනට රේන්ද කොටසක් යොදා ගන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලාම හදි රේන්ද පවා මේ මහගෙන තියනවා නෙස්ට් එකේ වටේට. දැන් නම් මම මේ විදිහට රෙදි කොටසෙන්ම ෆ්‍රිල් එක හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒක ඇත්තටම හරිම ලස්සනයි. රේන්දට වඩා. ඉතින් මේ විදිහට රැලි පටිය හදාගෙන ඊට පස්සේ අපි බලමු නෙස්ට් එක මහන්නේ කොහොමද කියලා. හරි දැන් රැලි පටිය හදාගෙන ඉවරයි. දැන් අපි නෙස්ට් එකේ මෙන්න මේ විදිහට හොඳ පිට තියලා ඉස්සර වෙලාම මේ මම මහන විදිහට මහ ගන්න ඕනේ. මොකද අපිට එතන මහගෙන කට් මාක් එක දාගත්තට පස්සේ තමයි නෙස්ට් එකේ වටේ මහ ගන්න ලේසි වෙන්නේ. වටේ මහන වීඩියෝ කොටස මගේ අතින් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් වටේ මහන චූටි කොටසක් තියෙනවා. ඒ විදිහට සම්පූර්ණ නෙස්ට් එකේ වටේම පැඩින් ෆිල් කරන්න මම මේ තියෙන ඉඩ ඇරලා සම්පූර්ණ අනිත් ටික මහ ගන්න ඕනේ. දැන් අපි මෙතන මහල කට් මාක් එක දාගන්න ඊට පස්සේ ඔන්න මෙන්න මේ වගේ රෙදි කොටසක් අතහැරලා මේ විදිහට රවුමටම මහ ගන්න ඕන. ඔය ටික විතරයි මගේ වීඩියෝ එක තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත රැලි පටිය නෙස්ට් එකට අල්ලගන්න වීඩියෝ එක. මේ විදිහට නෙස්ට් එක මැද කොටස මෙට්‍රස් එක දාන කොටසේ ඕපන් එක තියෙනවනේ. ඒ ඕපන් එකෙන් මේ විදිහට නෙස්ට් එකේ රෙදි කොටස් දෙක ජොයින්ට් උන තැනට මෙන්න මේ තැනට අඟල් භාගයකට විතර ෆ්ලෝරල් මේ પ્રિන්ටඩ් ෆැබ්‍රික් එක පැත්තට වෙන්න තමයි මේක අල්ලගන්නේ. මොකද પ્રિන්ටඩ් ෆැබ්‍රික් එකනේ පිටින් යටට එන්නේ නෙස්ට් එකේ. එතකොට ඒ පැත්තට රැලි පටිය තියලා තමයි මේ විදිහට මහගෙන යන්නේ. මේ විදිහට වටේටම අඟල් භාගයක් තියෙද්දි මහගෙන යන මොකද අපිට නෙස්ට් එක ඇදලා ගැට ගහන නූල පටිය දාගන්නත් අපිට මේකේ මේ මහ ගන්න ඕන චූටි අඟල් භාගයක විතර ප්‍රමාණයක්. ඉතින් ඒ අඟල් භාග ප්‍රමාණය પ્રિන්ටඩ් ෆැබ්‍රික් එකෙන් තියලා තමයි අපි પ્રિන්ටඩ් ෆැබ්‍රික් එකේ මේ රේන්දේ අල්ලන රැලි පටිය අල්ලන කොටස මහගන්නේ. මේ විදිහට රැලි පටිය නෙස්ට් එකේ වටේට මහන්න ඕන හොඳට. දැන් අපි කියන්නේ කොහොමද අර මේ තනි පාට රෙදි කොටස සහ પ્રિන්ටඩ් රෙදි කොටස එක මේ මැහිච්ච තැන තියෙනවනේ. අන්න එතන හොඳට පාදලා අරගෙන ඊට මොකද නැත්නම් යටින් අහු වෙන්න පුළුවන් නැත්නම් එහා මෙහා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දැන් අපි හිතනවා 60 කට්ටකින් අපි අර රෙදි පටිය දානවා කියලා. ඒතකොට ඒ 60 කට්ටේ ප්‍රමාණයටවත් නැති වුණොත් අපිට රෙදි පටිය දාගන්න බැරි වෙනවා. එහෙම ප්‍රශ්නෙන් හින්දා හරියටම අඟල් භාගයක් වගේ තියෙද්දි પ્રિන්ටඩ් ෆැබ්‍රික් එක පැත්තට වෙන්න තමයි ඔයාලා අල්ලන රේන්දේ උනත් මේ රැලි පටිය උනත් මහන්න ඕනේ. එතකොට තමයි ඒක හොඳ ලස්සනට පහළට වැටෙන්න තියෙන්නේ. නැත්තම් මේකට තව ක්‍රම තියෙනවා මේ මහ ගන්න. නෙස්ට් එකේ රෙදි කොටස් දෙක ජොයින් කරන වෙලාවෙම ඇතුලෙන් තියලා ජොයින් කර ගන්න පුළුවන්. එහෙම මහ ගන්න ක්‍රම තියෙනවා. හැබැයි මේ මම මහන්නේ මට හිතන විදිහට මේ නීට් විදිහට. ඒ කියන්නේ මේ විදිහට මැහුවාම තමයි රැලි පටිය පහළට පෙරලිලා තියෙන්නේ. අර මේ නෙස්ට් එකේ පළු දෙක ජොයින් කරන ගමන් ජොයින් කරොත් වෙන්නේ රේන්දේ හෝ රැලි පටිය මෙහෙම ඉස්සිලා තියෙනවා උඩට. උඩ චුට්ටක් ඒක කැතයිනේ. ඒ නිසා දැන් මේක අවසානයේ බලන්නකෝ ඔයගොල්ලෝ කොහොමද මේක පේන්නේ කියලා. චුට්ටක් අමාරුයි. නමුත් ඒක අර පුරුදු වුණාට පස්සේ මේ බලන්නකෝ මෙතන මගේ අතිනුත් පහළ රෙදි කොටසක් අහු වෙලා මැහුණා. දෙපාරක්ම අහු වෙලා මැසුණා. මොකද ඒක චුට්ටක් අර පාද ගන්න ඕන හොඳට. ඉතින් අමාරු වුණාට ඒක පුරුදු වුණාට පස්සේ මේ හරියනවා. මම මෙතනින් ආපහු ඕපන් කරලා තමයි මහගත්තේ මේ ඒ අර කර්ව් එක ගාව ගන්නකොට කර්ව් එක ළඟ රැලි පටිය මහනකොට ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් රැලි පටිය අවශ්‍ය ගානට කපා ගන්න ඕනේ. මහලා අවශ්‍ය ගානට කපාගෙන ඊට පස්සේ
රැලිපටිය කොන් දෙක අඟල් කාලබකින් නවලා මහ ගන්න ඕනේ. දැන් මම කරන්නේ ඒක තමයි රැලිපටියේ අවසාන කෙළවරවල් දෙක මේ විදිහට අඟල් කාලට ඇතුළට නවලා මහ ගන්නවා. මහලා නූල් කපලා ඊට පස්සේ මම හදන්නේ දැන් අපි රිදිපටි කොටසක් මහ ගත්තා. ඒ රිදිපටි කොටස මේකට ඇතුල් කරන දැන් ඒ රිදිපටි කොටස මහ ගන්න වීඩියෝ එකේ මේ කොටස ඉස්සරහට තියෙනවා. ඒ රිදිපටි කොටස ඇතුල් කරන්න තමයි මේ විදිහට අඟල් භාගයක දැන් චූටි ඉඩක් මහගෙන යන්නේ මේ විදිහට රැලිපටිය ළඟින් රැලිපටියේ කෙළවරින් මහගෙන යන්න. එතකොට අර අපට අවශ්‍ය 60 කට්ටක් මගින් මේ අපේ රෙදිපටිය ඇතුල් කරගන්න අවශ්‍ය ඉඩ සැලසෙනවා එතනින්. මෙන්න මේ විදිහට වටේම ලස්සනට අතින් හදා ගන්න ගමන් මහගෙන යන්න. ඔයාලට මේක අයන් කරලා ගන්නවා නම් තවත් හොඳයි. ඔයාලටම මහ ගන්නවා නම් ඔයාලගේම බබාට මහ ගන්නවා නම් අයන් කරලා ගන්න මහලා මේ රෙදි කොටස් දෙක ජොයින් කරලා ඊට පස්සේ හොඳ පිට හරවලා අයන් කරලා ගන්න. මේ විදිහට කරන්න පුළුවන්. නැත්තම් මෙතනට ඔයාලට වෙනම මේ විදිහට කොටසක් මහන්න නැතුව මේ විදිහට මේ ඇතුළත් කරන්න රෙදිපටි ඇතුළත් කරන්න කොටසක් මහන්න නැතුව වෙනම පටියක් ඔයාලට හදලා මේ රෙදිපටියත් එක්ක සම්බන්ධ කරලා මහන්න පුළුවන්. ඒ විදිහේ ගොඩක් ක්‍රම තියෙනවා මේක මහන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි වටේට මහ ගන්න ඕනේ. දැන් අනික හැමෝම දැන් හිතනවා බේබි නෙස්ට් එකක් කිව්වහම මේක වැඩක් නෑ මෙහිමයි මේකෙන් මේ ප්‍රයෝජනයක් නෑ එහෙම කියලා. නමුත් ඔයාලා දන්නවද ක්වීල් සෙට් එකකට වඩා අපිට ලොකු ආරක්ෂාවක් බබාට මේ බේබි නෙස්ට් එකෙන් තියෙනවා. මොකද බේබි නෙස්ට් එකේ තව බේබි නෙස්ට් වහන ක්‍රම දෙකක් තුනක් තියෙනවා. මම මේ විදිහේ බේබි නෙස්ට් එකකුත් ඉදිරියේ මහන්නම්. දැන් මේක ගැට ගන්නනේ තියෙන්නේ. මේක අපිට වටේට බබාට හොඳ මේ වැටක් වගේ මේ ආරක්ෂා සහිත පැඩින් කාණුවක් එක ගැට ගන්න තමයි තියෙන්නේ. ඒතකොට ක්වීල් සෙට් එකකින් වෙන වැඩේ මේකෙන් බබාට හොඳටම ආරක්ෂාව ලැබෙනවා. ඉතින් දැන් බලන්න මම මේ මැන්නේ මෙට්‍රස් එකට අවශ්‍ය ගන්න. මම සාමාන්‍යයෙන් කෙළවරේ ඉඳලා අඟල් 7ක් ඇතුළට අරගෙන 7 බැගින් ඇතුළට අරගෙන මේ විදිහට රවුන්ඩ් ෂේප් නේ ඕවල් ෂේප් මෙට්‍රස් හැඩයක් තමයි මහගන්නේ. අපි මේක මහගන්න ඕනේ. දැන් මේ ඔන්න දැන් අවසාන කර තැනින් විවරයක් තියෙනවනේ. එතනින් තමයි අපි මෙට්‍රස් කොටස දාගන්නේ ඇතුළට. මේ අපි මම මහන්නේ අර මේ නෙස්ට් එක ඇදලා ගැට ගන්න අවශ්‍ය වෙන රෙදිපටි කොටස. ඉතින් බලන්නකෝ මෙන්න මේ විදිහට අංගලක රෙදිපටි ටිකක් කපලා ජොයින් කරගෙන ඒක දෙකට නවල මහ ගන්න එක තමයි කරන්නේ. දැන් මම මේ මෙට්‍රස් කොටසත් ඇතුළට දාගෙන තියෙන්නේ. මම මේ බේබි නෙස්ට් එකට මට අංගලේ ස්පොන්ජ් තිබ්බේ නැහැ. ඒ නිසා මම අඟල් භාගයේ ස්පොන්ජ් දෙකක් මේකට දාගෙන තියෙනවා. ගොඩක් අය මේකට පැඩින් දානවා. පැඩින් දැම්මට පස්සේ ඇත්තටම අර සමමතු පිටක් නෙමෙයිනේ තියෙන්නේ. පැඩින් දැම්මට පස්සේ එක තැනකින් අඩුයි එක තැනකින් වැඩි එහෙම වුණාම බබාට අමාරුයි. ඒ නිසා මම නම් පෞද්ගලිකවම කැමති ස්පොන්ජ් එක දානවට. මොකද අපි මේකේ විතරක් බබාව තියන්නේ නැහැ. ස්පොන්ජ් එකට මේ මෙට්‍රස් එක උඩට පැනල් කෑල්ලක් හෝ නැපියක් තියලා තමයි බබාව තියන්නේ. ඒ නිසා ඒක කිසිම විටක අහිතකර වෙන්නේ නැහැ බබාට. ඉතින් දැන් මෙන්න මේ විදිහට අපි මෙට්‍රස් එක දාගත්තට පස්සේ එතන මෙට්‍රස් එකේ විවරය මහ ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මෙට්‍රස් එකේ විවරය අපි මහ ගන්නවා. ඊට පස්සේ ඒ කොටස සම්පූර්ණයි. මේ විදිහට හරිම පරිස්සමෙන් ඒ කොටස මහ ගන්න ඕනේ. මොකද අර මහත වැඩි වුණාම චුට්ටක් මහන්න කරදරයි. ඔයාලා දන්නවනේ. හිමින් සැරේ මේ විදිහට ලස්සනට මහ ගන්නත් ඕනේ. නීට් එකට මහ ගන්නත් ඕනේ. මොකද එතන පේනවා. අපි නෙස්ට් එක ගැට ගැහුවම උනත් එතන පේනවා නේද? ඒතකොට කස්ටමර් කෙනෙකුට කැමති වෙන්නේ නැහනේ. අර එහෙම මහලා තියෙනේම ගන්න. නීට්නස් එක තමයි බිස්නස් එකක වැදගත්ම දේ. ඉතින් මෙන්න මේ විදිහට
ලස්සනට ඇතුළට නවාගෙන යන ගමන් මොකද දැන් ඕක කොන් දෙකෙන් ඇතුළට නැවිලා ලස්සනට තියෙන. මොකද අපි උතන ටැග් කරලානේ ගන්නෙ. ටැග් කරලා ලස්සනට කට් මාක් එකක් දාලා තමයි උතන ගන්නෙ. එතකොට ඇතුළට නැවිලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ නැවිලා තියෙන නැම්ම ලස්සනට මේ මැද ටික අල්ලගෙන මහගෙන යන්න විතරයි නීට් එකට. කෙලවරවල් දෙකෙන් ලස්සනට ඒ ආරම්භය අරන් දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ටැග් කරගන්න දැන් අපි මෙට්‍රස් එක හදලා ඉවරයි. බලන්නකො මෙට්‍රස් එක මැහුවට පස්සේ සම්මනල්ලු එම්බ්‍රොයිඩර් එක පවා කොච්චර ලස්සනට පේනවද කියලා. ඒ නීට්නස් ඒ ක්වොලිටිය තියෙන්න ඕනේ චූටි බබාලගේ දේවල් වල. ඉතින් මේ විදිහට නූල් කපා ගන්නවා මම දැන් මේ. ඉතින් බලන්නකො. දැන් මෙට්‍රස් එක දාගෙන ඉවරයි. දැන් මම යන්නේ අර අපි අඟල් භාගයක් මහගත්ත චූටි ඉඩ ප්‍රමාණය දිගේ ඔන්න මෙතනින් තමයි අපි පැඩින් ෆිල් කරන්නේ වටේට. ඉතින් දැන් ඔන්න අපි පටිය දාගන්න තමයි හදන්නේ ඇදලා ගැට ගහන. පටිය දාගෙන ඊට පස්සේ අපි බලමු පැඩින් ෆිල් කරන්නේ කොහොමද කියලා. බලන්න කොච්චර ලස්සනද දැන් සමනාලු රෑන පේනවද කියලා. මේ මගේ මහන ප්‍රමාණයේ බේබි නෙස්ට් එකක බබාව කිසිම බයක් නැතුව මාස 10ක් අවුරුද්දක් නිදි කරන්න පුළුවන්. ඇත්තටම මෙයාලට හරිම සුව පහසුයි. මොකද ගොඩක් දිග උස ප්‍රමාණය තියෙනවා නෙස්ට් එකේ. පළල ප්‍රමාණයක් තියෙනවා. මෙට්‍රස් එක වැටෙන්නේ මේ නෙස්ට් සයිස් එකට අඟල් 19ක් පළල අඟල් 24මාරක් දිග. එතකොට ඒකේ ඇත්තටම බබාට මේ අවුරුද්දක් යනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ විදිහට රෙදිපටි කොටස ඇතුල් කරගන්නවා. අපි ඇතුල් කරගෙන බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. ඔයාලා රෙදිපටි කොටස ඇතුල් කරන ගමන් මෙන්න මේ විදිහට එහාට කරලා හදා ගන්න. මොකද රෙදිපටි කොටස කොහොමත් ඕගොල්ලෝ ගන්න ඕනේ අඟල් 120ක් පමණ දිගට. ඊට වඩා දිගට අරගෙන පස්සේ කපලා අයින් කරන්න ගත්තත් කමක් නැහැ. මොකද මේ ගැට ගහන්නත් සුළු ප්‍රමාණයක් තියන්න ඕනේ. ඊට පස්සේ අපිට රෙදිපටි කොටසේ දෙපැත්තටත් මොකක් හරි චූටි ලස්සන ක්විට් අයිටම් එකක් මහන්න ඕනේ. මොකද නැත්නම් රෙදිපටි කොටස ඇතුළට ගියාට පස්සේ පැඩින් ෆිල් කරාට පස්සේ හරිම අමාරුයි රෙදිපටි කොටස නැවත එළියට ගන්න හෝ දාන්න හෝ එහෙම කිසිම දෙයක් පැඩින් ෆිල් කරාට පස්සේ කරන්න බෑ. අපි පැඩින් ෆිල් කරන්න ඉස්සෙල්ලා මේ විදිහට දාගන්නේ ඒ නිසා තමයි. මොකද පැඩින් ෆිල් කරාට පස්සේ මේ විදිහට රෙදිපටි කොටසක් ඇතුළට දාගන්න බැහැනේ. මේ පැඩින් ෆිල් කරාට පස්සේ ඔය වාටිය ගොඩක් ඝනකමට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සනට අතින් රැලි ටික හදන ගමන් පටිය ඇතුළත් කරගන්න. ඊට පස්සේ අපි බලමු පැඩින් ෆිල් කරන්නේ කොහොමද කියලා. පැඩින් ෆිල් කරනකොටත් අවශ්‍ය ගානට පැඩින් ෆිල් කරන්න ඕනේ. අවශ්‍යතාවයට වඩා තද කරලා ගොඩාක් තද කරලා පැඩින් ෆිල් කරොත් ඒක ගැට ගහ ගන්න බෑ. ඊට පස්සේ බබාටවත් ඒක සොෆ්ට් එකට දැනෙන්නේ නෑ. ඊට අමතරව පැඩින් චුට්ටක් ෆිල් කරොත් ඒක බබාට හොඳට සනීපට දැනෙන්නෙත් නෑ. ඒ නිසා සාමාන්‍ය තරමට දැන් මම මේ නෙස්ට් එකේ පුරවන තරම සාමාන්‍ය ගොඩාක් ගලක් වගේත් නැතුව ගොඩාක්ම සොෆ්ට් එකටත් නැතුව ගොඩාක්ම පැඩින් අඩු වෙනුත් නැතුව වැඩිනුත් නැතුව ෆිල් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පැඩින් ෆිල් කරන්නේ. පැඩින් ෆිල් කරන්න තමයි අපි අර පොඩි කොටසක් තියලා වටේ මහගත්තේ. ඉතින් මේ විදිහට පැඩින් ෆිල් කරන ගමන් මේ විදිහට ඇතුල් පැත්තටම පැඩින් ටික තල්ලු කරලා අතින් එහෙම පුරව ගන්න ඕනේ. හිඩස් තියන්න එපා පැඩින් ෆිල් කරද්දී. පැඩින් ෆිල් කරනකොට හිඩස් තිබ්බොත් එහෙම එතන ඒ හිඩස කැතට පේනවා. මට පැඩින් ෆිල් කරලා අපේ චූටි ඕපන් එක මහන වීඩියෝ එකකුත් ගන්න බැරි වුණා. ඉතින් මෙන්න මෙහෙම තමයි මම සමනල් භාග දෙකක්මයි පටිය කෙලවරට බැහැව්වේ. අවසානයේ මෙහෙම තමයි ඉතින් පේන්නේ. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මම ඔයාලට කිව්වනේ රැලි පටිය කොච්චර ලස්සනට පෙනේවිද කියලා බලන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රැලි පටිය පේන්නේ. ඉතින් බලන්නකො
පොඩි වෙලාවකින් ඔයාලට චූටි පැටවුන්ට මේ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන්. බලන්නේ එම්බ්‍රොයිඩර් එක කොච්චර ලස්සනට පේනවද කියලා. මේ නිෂ්පාදනය කරන්න, මේ නිර්මාණය කරන්න අවශ්‍ය උනේ නෝමල් මැෂින් එකක් සහ පෝටබල් මැෂින් එකක් විතරයි. ඉතින් පෝටබල් මැෂින් එකක් ඔයාලට තියෙනවා නම් ඒ වැඩ දෙකම කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි නෙස්ට් එකේ ලස්සනට මහලු වුණාට පස්සේ පේන හැටි. ඉතින් බලන් හිටියට thank you.